ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ස්ටඩි විත් මීට නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අසසුම අප්‍රේල් මාසයේ දීමනාව සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා. කවදද බැංකුවට මුදල් දාන්නේ? අද දානවද හෙට දානවද වගේ දේවල්. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහ ප්‍රශ්නවලට උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වගේම මම අසසුන් සම්බන්ධව වීඩියෝස් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා මගේ channel එකෙන්. ඒ ඔයාට මෙතන මගේ channel එකට ගිහිල්ලා මගේ playlist ගොඩට ගියොත් ඔයාට එතනින් බලා ගන්න පුළුවන් මම එතන playlist එකක් විදිහට හදලා තියෙනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ නිතරම ඔයාලට බලන්න ඕන නම් ඔයාලා මගේ channel එක subscribe කරන්න පුළුවන්. ඒකට මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට මෙන්න මෙහෙම subscribe කරලා මෙතන bell icon එකත් ක්ලික් කරලා මෙතන all දාලා තියාගත්තොත් මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට ඒකේ නොටිෆිකේෂන් එකක් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ඒකෙන් ඔයාට මන් දාන වීඩියෝ එකක් ලේසියෙන්ම ඉක්මනින්ම තෝතෝ දැනගන්න වගේම හරිම තෝතෝ ඉක්මනින්ම ගේන මගේ channel එකත් එක්ක ඔයාට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔයාත් දැන් මගේ channel එක subscribe කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව සුබසාධක පෙරළා මණ්ඩලය විසින් මේ වෙද්දී නිවේදනයක් නිකුත් කරමින් අප්‍රේල් මාසයේ අසසුම දීමනාවේ මුදල් බැංකුවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් දිනයක් සඳහන් කරලා තියෙනවා. අසසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන පරිදි අප්‍රේල් මාසයේ අසසුම මුදල් අප්‍රේල් මාසයේ 11 වෙනි දින සිට අසසුම බැංකු ගිණුමෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා 2025 අප්‍රේල් මාස අසසුම ලාභී මුළු පවුල් සංඛ්‍යාව 17,37,131ක් වෙනවා. මෙම පවුල් වෙනුවෙන් රජය විසින් රුපියල් 12 බිලියන 629 මිලියන 8,73,750ක මුදලක් අසසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වලට බැර කරලා තියෙනවා. අසසුම ප්‍රතිලාභයේ සම්බන්ධයෙන් වගේම රජයේ විශේෂ තොරතුරු නිකුත් කර සැනින් දැනගන්න ස්ටඩි විත් මේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගත්තොත් ඔයාලට මම මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කර සැනින් notification එක මාර්ගයෙන් ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා. ස්තුතියි.